Hello මගේ රත්තරන් යාළුවනේ ඔන්න ඉතින් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ අලුත් වීඩියෝ එකට. ඉතින් ඔන්න අදත් තරන් ඇවිල්ලා තියෙන්නේ ඉවෙන්ට් කවර් වීඩියෝ එකක්. ඉතින් මේ ඉවෙන්ට් කවර් වීඩියෝ එක ඉතින් ඔයගොල්ලෝ දැනටම දන්නව ඇති මොකක්ද ඉවෙන්ට් කවර් එක කියලා. ඉතින් බූයා පාස් එක ජෙම් නැතෝ දාගත්ත විදියක්. අර ඉතින් මමත් කම්පියුටර් සුංගා මේ බූයා පාස් එක දාන්න යද්දි hina වෙන්න දෙයක් නෙමෙයි. මේක තමයි සංසාර ණය ගනුදෙනු. ඇත්තට මට මේක මේ ඊයේ පෙරේද තමයි සැටිස් උනේ බූයා පාස් එකට ජෙම් ඕනේ නැහැ කියලා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මගේ දැනට දැන් ජෙම් තියෙන්නේ ජෙම් 10යි තියෙන්නේ ළමයි. ඕගොල්ලන්ට පේනවා ඇති බූයා පාස් එක දාන්න ඔය ජෙම් 10 මදි ඇත්තටම. හරිද? ඉතින් ඕක මෙහෙමයි සීන් එක. ඔය සීන් එක මම පස්සේ කියන්නම් ළමයි. හරිද? දැන් මොකද ඉන්ට්‍රෝ එක දික් වෙන හින්දා. ඉතින් වැඩි කතා නැතුව අපි බූයා පාස් එකෙන්ම සෙට් වෙමු. මොකද්ද මේ ජෙම් නැතුව දාගන්න පුළුවන් බූයා පාස් එක කියලා. එහෙනම් අපි යන් ඉන්ට්‍රෝ එකට. රයිට් ඕකේ ළමයි ඉතින් ඔන්න ලැබුවා වූ 2026 අවුරුද්දත් සාමය සතුට පිරි සෞභාග්‍යම අවුරුද්දක් වෙන්න කියලා ඔබටත් ඔබගේ පවුලේ සැමටත් කිරියෙන් පැණියෙන් ඉතිරි ඒ වගේ ප්‍රාර්ථනා කරන ගමන් අපි යම් බූයා පාස් එක පැත්තට. ඉතින් මෙන්න මේ ආකාරයට බූයා පාස් එක පැත්තට ගියාට පස්සේ බූයා පාස් එක මම ලෙවල් 20 ගහලා තින්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට බූයා පාස් එක ක්ලේම් කරගන්නවා මේ ෆ්‍රී දෙන අයිටම්ස් ටික. ඉතින් මේ විදිහට ක්ලේම් කරලාම ඔයගොල්ලන්ට පේනවා ජිම් 399ක් ඉල්ලනවා බූයා පාස් එක දාන්න. හරිද? ඉතින් ළමයි මම හිතුවේ නෑ මෙහෙම මට වෙයි කියලා. අඩෝ මගේ කැත ලක් එකක් තියෙන්නේ. ඉතින් බූයා පාස් එක ස්පින් කරන්න ඇවිල්ලා තියෙනවනේ ළමයි. මේ ළඟදී ස්පින් කරගෙන බූයා පාස් එක කාපුවම ස්පින් කරන්න යනවා. ඉතින් මේ ස්පින් කරන එකේ ළමයි මට කැලි 90ක් ඇවිල්ලා තියෙනවා. ඉතින් කොහොම ඇවිල්ලාද කොහොම තියෙනවද කියලා දන්නේ නැහැ. කලින් පාර කරකවපුවා ඉතුරුනාද දන්නෙත් නැහැ. කොහොම කැලි 90ක් ඉතුරුලා තියෙනවා. මෙන්න මේ විදියට ලෝ කාඩ් එක ගන්න. ඉතින් අර ප්‍රීමියම් කාඩ් එක නෙවෙයි ලෝ කාඩ් එක ගන්න අපිට කැලි 90ක් සෙට් වෙලා තියෙනවා. ඉතින් අඩෝ ඒ කියන්නේ මේ පාර බූයා පාස් එක ෆ්‍රී මම. හරිද? ඉතරම කියන්නේ මේ පාර බූයා පාස් එක මම ෆ්‍රී දැම්මේ. ජිම් ඇත්තටම ගියේ නෑ බූයා පාස් එක. හරිද? ඉතින් කැලි 90ක් තියනවා කියන්නේ මේ ගිය පාර කරකවපුවා වෙන්න ඇති මං හිතන්නේ. ගිය පාර හරි පිටි පාර හරි කරකවපුවා වෙන්න ඇති. එකතු වෙලා කොහොමද කැලි 90 අපිට හැදිලා තියෙනවා. හරි ළමයි. ඉතින් මේක ගමු. මෙන්න මේ ආකාරයට බූයා පාස් කාඩ් එක ගත්තා. කෝයකෝ කාඩ් එක ආවෙන්නේ ආවනේ. හරි ඉතින් මේ පාර මෙන්න මේ විදිහට බූයා පාස් කාඩ් එක ගත්තා ළමයි. හරිද? දැන් ඉතින් යන්න තියෙන BP එක ගාවට ගිහිල්ලා මෙන්න මේ ආකාරයට ගම BP එක අන්ලොක් වෙනවා අපිට. අස්සයිනේ සෙයා කරන්න ඕනේ නැහැ බොරුවට එක. ඉතින් මෙන්න මේ ආකාරයට BP එක අන්ලොක් වෙනවා අපිට හම්බෙනවා ලෙවල් කීයද අපි ඉන්නේ? ලෙවල් 20ට යනකම් අයිටම් ටික අපිට දැන් හම්බෙනවා බූයා පාස් එකේ. මේ බූයා පාස් එක දැම්මට පස්සේ දැන් මම ලෙවල් 20 නේ. ලෙවල් 20ට යනකම් අපිට අයිටම්ස් ටික හම්බෙනවා. ඉතින් මේ විදිහට ලෙවල් 20 21 නේ. 21 අයිටම් ටික අපි ක්ලේම් කරගත්තා. ඉතින් මේ විදිහට අපිට ෆ්‍රීමේල් කැරක්ටර් එකයි සුද්දා අයියා මොකද්ද ගන් බොක්ස් එකක් හම්බෙනවා. පෙට්ලා ගන් බොක්ස් එකක් මං හිතන්නේ. ඉතින් මේ වගේ ෂොට් ගන් එකක් හම්බෙනවා. හයි ෂොට්ටියට දවස් 30කට ළමයි දවස් 30කට ෂොට් ගන් එක හම්බෙනවා. ඒ කියන්නේ මාසෙකට ෂොට් ගන් එක හම්බෙන්නේ. ඉතින් මේ විදිහට ෂොට් ගන් එක මේ පැත්තෙන් හම්බෙනවා. ෆ්‍රීමේල් කැරක්ටර් එක පට්ට අනේ කවුද අයියෝ වදයක් නේ. ෆ්‍රීමේල් කැරක්ටර් එක පට්ට ලස්සන. අපි මේන් කැරක්ටර් එකත් පෙන්වන්න. ඉතින් ඕගොල්ලෝ දැනටම දන්නේ නැති මේන් කැරක්ටර් එක ෆ්‍රීමේල් කැරක්ටර් එක ඔයගොල්ලෝ බලලා ඇති. ඉතින් මේ විදිහට ගන් බොක්ස් එකක් හම්බෙනවා. අපි ඒක ක්ලේම් කරන්න නැතුව පැත්තකින් තියාගමු. ඉතින් මේ තියෙන මේ විදිහට ෂොට් ගන් එක ස්කයි බෝඩ් එකක් හරි ස්කයි ඩ්‍රයිවින් බෝඩ් එකක් හම්බෙනවා. ඉතින් ෂොට් ගන් එක පර්මනන්ට් හම්බෙනවා ලෙවල් 50 දී අපිට. ඉතින් ලෙවල් 70 දී බෑක් පැක් එකක් හම්බෙනවා. රිලව් බෑක් පැක් එකක් තමයි. ඒක සීන් එක නරි බෑක් පැක් එකක් සීන් එකක් කියන්නේ නරි සීන් එකක්. වර්ක සීන් එක නරි සීන් ඒ සීන් එකෙන් යන්නේ. ඉතින් ලෙවල් 70 දී බෑක් පැක් එක හම්බෙනවා. මේ ලෙවල් 80 දී
ග්‍රනයිට් ස්කිල්ලක් හම්බෙනවා ලෙවල් 90 අපිට ඉමෝට්ටක් හම්බෙනවා මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ඉමෝට්ටක් හම්බෙනවා සුපිරිම ඉමෝට්ටක් එක ලස්සන ඉමෝට් එකක් ලෙවල් 100 දී අපිට හම්බෙනවා අපේ මේ මේල් කැරක්ටර් බන්ඩල් එක. ඉතින් ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා මේ ෆ්‍රීමේල් මේ මේල් කැරක්ටර් එකේ ගරේනා පුංචි ආතල්ලයක් දීලා දිනවා. මොකද්ද ඒ ආතල් එක? ඇයි එහෙම කියන්න නම් මම දන්නේ නැහැ ඇත්තටම. හරිද? ඉතින් අපි මෙන්න මේක දාන් ගිහිල්ලා ඔයාලට මම පෙන්නන්නම් මේ ආතල් එක මොකද්ද කියලා. ඉතින් මේකට දාන් යන්න ඕනේ අපි මූණක් නැත්තරම නැති කරන්න ඕන කෝපම් පප්පරවුල. මෙන්න මේක නැති කරන්න ඕන. හරිද බොයිස්? ඉතින් මේ මූණවල් දාන් යන්න එපා ෆ්‍රීමේල් කැරක්ටර් එක බලද්දී. මෙන්න මේ විදිහට යන්න. හරිද? මේ විදිහට ගිහලා පුළුවන් නම් මෙන්න මේ කැරක්ටර් හරිද? පුළුවන් නම් එන්නේ කැරක්ටර් උඩරිම කළු කරගන්න ආන්නේ. හරිද? උඩරිම කළු කරගෙන හරිද? මේ දාන්න ටිකක් කියන්නේ උඩරිම කළු කරගෙන යන්න ෆ්‍රීමේල් මේල් කැරක්ටර් ගාවට. මේල් කැරක්ටර් ගිහිල්ලා ඕගොල්ලන්ට යට තියෙනවා මාස්ක් එකක්. අර මේල් කැරක්ටර් එකේ යට මාස්ක් එකක් තියෙනවා. කැප් එකේ යට මෙන්න මේ කැප් එකේ යට මාස්ක් එකක් තියෙනවා. හරි ළමයි ඉතින් මේ කැප් එකේ යට තියෙනවා මාස්ක් එකක්. ඒ මාස්ක් එක ටක් කරලා පස්සේ ඕගලන්ට පේන්නේ නැති ගාරීනා කොල්ලන්ට හරි කෙල්ලන්ට හරි දීලා තියෙන සුපිරිම ආතල් එක. හරිද? ඉතින් මේ වගේ මාස්ක් එකක් දෙන්නේ ඇයි ගාරීනා? ඉතින් ඇයි මෙහෙම නෝන්ජල් කියන්නේ නෝන්ඩි කරන්නේ? එහෙම කරන්න හරි නෑ නේද ගාරීනා? එහෙම කරන්න එපා. පව්. ඉතින් හරි ළමයි ඉතින් මේක පැත්තින් තියලා අපි යන් අපේ බුයා පාස් එකේ ගත්ත දේවල් බලන්න. අපි ගොඩාක් දේවල් ගත්තා. මම හිතන්නේ මට මතක විදිහට අපි ෆුල් කැරක්ටර් එක දාගමු මෙන්න මේ ආකාරයට. ඕකේ ළමයි. ඉතින් අපේ මැද වෝල් ඉමෝට් රවුම අන්ලොක් වෙනවා මෙන්න මේ විදිහට. ඉමෝට් දාන්න පුළුවන් අන්ලොක් වෙන එක අන්ලොක් වෙනවා කොහොමත්. ඉතින් රයිට් අපි දැන් බලමු අපිට හම්බුනේ මොනවද කියලා. ඉතින් මේ පැත්තෙන් ගිහපම මෙන්න මේ ලබ්බවල ටික හම්බුණා. ඊට පස්සේ මේ ටිකයි කලිසන් ටිකයි මෙන්න මේ ටිකයි හම්බෙලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් වෙහිකල් පැත්තට ගිහපුවම මේ පැත්තෙන් මෙන්න මේ වෙහිකල් එක හම්බෙලා තියෙනවා. වෙහිකල් මේ බයික් ස්කිල් එක හම්බෙලා තියෙනවා. මේ පැත්තට ගිහපුවම මෙන්න මේ බැනර් එක හම්බෙලා තියෙනවා. මේ බැනර් එක ගත්තයි මට එපා ඒ බැනර් එක. ඊට පස්සේ ඉතින් අපිට මේ පැත්තෙන් ගිහපුවම ලෙවල් අප් කැලි හම්බෙලා තියෙනවා ගන්න. මැජික් කියුබ් වලට කැලි හම්බෙලා තියෙනවා. බොක්ස් එකක් හම්බෙලා තියෙනවා. පෙට්ලා බොක්ස් එකක්. පෙට්ලා නම් ඔක්කොම මං ගාව වගේ ඉන්නවා මේ. සීමිත දෙන්නයි අපි පෙට්ලා නැත්. ඉතින් අපේ සීමිත පෙට්ලාගේ මෙතනින් එහාට පෙට්ලා ඔක්කොම වගේ ඉන්නවා බොයිස්. මේ ඔක්කොම වගේ ඉන්න. ඉතින් උන් එපා. අපි මේ නැති පෙට් කෙනෙක් ගමු. මෙන්න මේ පෙට් අපිට ගත්තා. ඉතින් බොයිස් මේ පැත්තින් මේ EXP කාඩ් ටිකක් හම්බෙලා තියෙනවා දවස් 7 ගානේ. ඉතින් ඔන්න ඔකයි තත්ත්වය. ඉතින් ඔන්න අපි BP එක දැම්මා. ඉතින් මේ BP එක දාන්න පොඩ්ඩක් කල් ගියා. හරිද? ඇත්තටම very sorry එක අරන් එන්න වෙනවා. මේ දවස් ටික මට පොඩි ප්‍රශ්න ටිකක් තිබ්බා. ඒ කියන්නේ ගෙදර ප්‍රශ්නයි මගේ වැඩ ටිකයි සීන් එක ගියාට පස්සේ මට ඇත්තටම රෙකෝඩින් එකක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ ළමයි. හරිද? ඉතින් ඔන්න කොහොම හරි කොහින් හරි කමන්නේ කොහොමද රෙකෝඩින් එකක් කරන් ආවා. පොඩි කාලයක් ඇතුළත මම YouTube එකට වීඩියෝ එකක් දාන්නේ. ඉතින් මේ වීඩියෝ එකත් බලලා ඔයගොල්ලෝ මට full support එක දෙයි හිතනවා. ඉතින් YouTube channel එකේ reach එක බහලා තියෙන ළමයි හොඳටම ඉතින් පොඩි support එකක් දෙන්න. reach එක ගොඩ දාගන්න. share පාරක් දාලා like එකක් දාලා subscribe පාරක් දාලා කොල්ලෝ ටිකත් ඉතින් මේකට set කරලා support එකක් දෙන්න. එහෙනම් ඉතින් ආතර ගිහින් එන්න. ආයෙ දවසක හම්බෙමු අලුත් වීඩියෝ එකකින්. bye bye.